කලින් පාඩමක මම ඕගොල්ලන්ට කියලා දුන්නා මේ විදිහට සරල මලක් ගොතන හැටි. මේ මල මෙහෙම හෙඩ් බෑන්ඩ් එකට කියලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට අපි හදාගත්ත හෙඩ් බෑන්ඩ්. එක එක පාට වලින් අපිට පුළුවන් මේ විදිහට මල් හදලා හෙඩ් බෑන්ඩ් එකට සම්බන්ධ කරන්න. මගේ කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඕගොල්ලන්ට හොඳ එක්ස්ට්‍රා ඉන්කම් එකක්. මේකේ ලොකුවට ගොතන්න ඉගෙන ගන්න ඕනේ. මේ තියෙන්නේ මලේ පාටින්ම මැදට බීඩ් එකක් හයි කරලා මේ වෙනස් පාටකින්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. කලින් වීඩියෝ එක බලන්න. මේක හොඳ එක්ස්ට්‍රා ඉන්කම් එකක් වෙයි. ගෙතුම් ගැන ලොකුවට දන්නේ නැති වුණත් පොඩ්ඩක් දැනගත්තොත් අපිට පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට කරගත්ත තව මලක්. මේක වෙනස් ගෙතුම් ක්‍රමයක්. මේකට අපි එකම එක ගෙතුම් ක්‍රමයයි පාවිච්චි කරන්නේ. මේක අපි ඩේසි මලක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ කටුවලට හොට් ග්ලූ ගන්න එකකින් හරි වෙනත් හොඳින් එළවෙන ගම් වර්ගයකින් අපිට මල ගොතලා කටුවට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අලවලා කටුවේ උඩට. මේ තියෙන්නේ වගේ තව මලක් ගොතලා ඒකට අපි මේ විදිහට විසි කරන, ඒ කියන්නේ යූස් කරලා ඉවත් කරන ඇඳුම් වල තියෙන බොත්තම් ගලවලා අරන් තියලා පොඩි මොකක් හරි කන්ටේනර් එකකට දාලා තියාගත්තොත් ප්ලාස්ටික් ස්ටෝරේජ් බොක්ස් එකකට මේ වගේ වැඩවලට ඔයගොල්ලන්ට පාවිච්චි ගන්න පුළුවන්. කඩෙන්ම ගන්න ඕනි කියලා එකක් නැහැ. ඉතින් මේ වගේ අරගෙන ඊට පස්සේ හෑන්ඩ් ස්ටිච් කරලා මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ හිම ගොතපු තව මලක්. මේ මල තමයි අද මම කියලා දෙන්නේ. මේකත් අර වගේම සාමාන්‍ය ෂර්ට් බටන් එකක් අරගෙන හෑන්ඩ් ස්ටිච් කරලා මලේ මැදට තියලා මහලා ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ කටු ටිකක් අරගෙන මේවා හෝල්සේල් ගන්න පුළුවන්. අරගෙන මෙහෙම තියලා හොට් ග්ලූ ගන්න එක තමයි වඩාත් සුදුසු. මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒක ගැලවෙන්නේ නැහැ ලේසියට. මෙහෙම තියලා පාට පාටින් අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ලස්සන විසිතුරු කටු තියෙනවා. ඒකට මෙහෙම තියලා අලවලා ඔය නර්සරි යන බබාලට එහෙම ඒගොල්ලන්ගේ ඩ්‍රෙස් කෝඩ් එකට මැච් වෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කටක් අරගෙන දෙකක් තියලා මේ විදිහට අලවන්නත් පුළුවන්. මේ තියෙන්නේ වගේ කට්ටක් අරගෙන මෙහෙම දෙකක් එකට තියලා මැද්දට වෙන කන්ට්‍රාස්ට් කලර් එකකින් බීඩ් එකක් වගේ අලවලා එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හරිම බේසික් හෙයා ක්ලිප් එකක් තියෙනවා. ඒක අපි කවුරුත් පාවිච්චි කරන ඒ වගේ එකක් අරගෙන මෙහෙම අලවන්නත් පුළුවන්. මේ මැද්දේ ગેප් එක පේන්නේ නැති වෙන්න බටන් එකක් හරි බීඩ් එකක් හරි අලවන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පර්ස් වලට අපිට මොල විතරක් වෙනම ගොතලා අලවන්නත් පුළුවන්. මේක දැන් මේ විදිහට සිංගල් ක්‍රොෂේ වලින් විතරක් මේ වොලට් එක කාඩ් හෝල්ඩර් එක ගොතාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම එක දෙකට නමලා රෙක්ටැන්ගල් එකක ෂේප් එකට අපිට ගොතලා දෙපැත්තෙන් මෙහෙම නමලා මේ මැද්දේ ગેප් එකට තියලා ස්නැප් බටන් එකක් අල්ලලා මෙතනට මෙහෙම මලක් අල්ලනවා. ඊට පස්සේ මේ තියෙන්නේ half double crochet වලින් විතරක් ගොතපු සයිඩ් බෑග් එකක්. ක්‍රොස් බොඩි බෑග් එකක් කියන්නේ පොඩි බබෙකුට මේක ගෙතුවේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බ්‍රයිට් කලර්ස් ටිකක් පාවිච්චි කරා. එයා අවුරුදු 5ක විතර චූටි බබෙක්. ඒ නිසා මම මේක මල් කොළ සමනලයක් උතලා අලවලා පොඩ්ඩක් ඩිසයින් එකක් විදිහට ඩෙකරේට් කරා. මේ විදිහේ ඩිසයින් බටන් දෙකකුත් ඇල්ලුවා. දැන් මේකට මේ හැන්ඩල් එකක් විතරයි අල්ලන්න තියෙන්නේ. ඒක අපිට කඩෙන් ගන්නත් පුළුවන්. යාන් වලින්ම ක්‍රොෂේ වලින් හදලා ගොතන්නත් පුළුවන්. මේ විදිහට මම ඇතුළට පොඩි කැන්වස් එකක් දාලා රෙද්දක් දාලා මෙහිම ලයිනින් කරලා තියෙනවා. එතකොට මේක පොඩ්ඩක් ස්ට්‍රෝං එකට තියෙනවා. දැන් මම අද ඔයගොල්ලන්ට මේ මලයි කොළේ ගොතන හැටි කියලා දෙන්න. ඒ වගේම අපිට පුළුවන් මේ මල් මේ වගේ හැන්ඩ්ලූම් රෙදි වලින් ප්ලේන් අමු රෙදි වලින් කරපු මේ විදිහේ ටෝට් බෑග්ස් තියෙනවා. අපිට පුළුවන් ඔන්ලයින් පේජස් වලින් මේවා ඕඩර් කරලා මේ විදිහට ෆැබ්‍රික් පේන්ට් එකක් හරි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි එකක් හරි මේ විදිහට ක්‍රොෂේ කරපු මල් ටිකක් අලවලා පොඩි වැලියු එක පොඩ්ඩක් වැඩි වෙන විදිහට එකම පාටින් හරි පාටින් හරි මල් ටිකක් ගොතලා මේ විදිහට අලවලා ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් මේකත් එක්ස්ට්‍රා ඉන්කම් එකක් විදිහට කරන්න. එහෙම නැත්නම් අපිට තව පුළුවන් මේ සිම්පල් මල මේ විදිහට ඉන්ෆන්ට්ලට හෙඩ් බෑන්ඩ් එකක් විදිහට යූස් කරන්න.
මල ගොතන්න ඉස්සරින් චේන් 50ක් 60ක් ගොතනවා. ඊට පස්සේ මල ගොතනවා. ආයෙ චේන් 50ක් 60ක් ගොතනවා. ඊට පස්සේ අපිට මෙහෙම මේක ගැට ගහන්න තියෙන්නේ බබාගේ ඔළුව වටේ රවුමක් ගෙනහිල්ලා පිටිපස්සෙන් ගැට ගහන්න තියෙන. ඉතින් මේ චූටි මලකින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපිට ලොකුවට ගෙතුම් ගැන දැනගන්න ඕනේ නැහැ. පොඩි දේවල් වලින් පුළුවන්. මම අද මේ මල ගොතන හැටි කියලා දෙනවා. මල ගොතන්න මුලින්ම අපිට ඕන වෙන්නේ යාන්. යාන් එක මම අරන් තියෙන්නේ මිල්ක් කොටන් යාන් කියන එක. මේක මම Facebook page එකකින් online order කරලා ගත්තේ. මිල්ක් කොටන් යාන් කියන්නේ මේක රොයල් යාන් කියන Facebook page එකකින් මම ගත්තේ. මේකේ quality හරිම හොඳයි. පොඩි බබාලගේ ඇඳුම් උනත් ගොතන්න ගන්න පුළුවන්. මම පොඩි බබාලගේ බේබි අයිටම්ස් කරන නිසා තමයි මේක බලලා ගත්තේ. මොකද මම සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට ඉන්න නිසා මම ඉන්න රටේ මිල්ක් කොටන් ගොඩක් ගන්න. ඉතින් මම ලංකාවට නිවාඩු ගිය වෙලාවක බලලා මේක ගත්තේ. මේකේ quality හොඳයි. ගාණත් රීසනබල්. ගොඩක් ගන්නකොට ඒගොල්ලෝ ලොකු ඩිස්කවුන්ට් එකකුත් දෙනවා. ඉතින් මේක ප්‍රමෝෂන් එකක්වත් මාකටිංවත් නෙමෙයි. මිල්ක් කොටන් ගන්න ගොතන අයට ටිකක් අමාරුයි හොයාගන්න. ඉතින් ඔයගොල්ලෝ කාට හරි මිල්ක් කොටන් ගන්න ඕනේ නම් මේ රොයල් යාන් කියන page එකට මෙසේජ් එකක් දාලා ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරිත් තියෙනවා ඒගොල්ලොන්ගේ. ඒගොල්ලොන්ගේ සර්විස් එකත් හරිම හොඳයි. කස්ටමර් සර්විස් එක හරිම හොඳයි. ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ලොකු කලර් රේන්ජ් එකකුත් තියෙනවා. ඉතින් කවුරු හරි මිල්ක් කොටන් යාන් ගන්න හොයන කෙනෙක් ඉන්නවා නම් Facebook එකේ රොයල් යාන් page එකට order එකක් දාලා ගන්න. මම highly එක recommend කරනවා. ඉතින් අපිට කැමති යාන් එකක් ගන්න. මම අරන් තියෙන්නේ මිල්ක් කොටන් යාන්. කැමති crochet hook එකක size එකත් ඒක optional. මම ගත්තේ මිලිමීටර් 3.5. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොඩි කතුරක්. hot glue ගන්න එකක් ඕන වෙනවා. ඊට පස්සේ ඩානින් නීඩල් කියන්නේ ඒව නැත්තම් මේ crochet වලට වෙන ප්ලාස්ටික් නීඩල් එක තිබ්බොත් හොඳයි. නැතත් කියලා ප්‍රශ්නයක් නැහැ. පොඩි බටන් එකක් එකක් තිබ්බේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද ගොතන්නේ කියලා. crochet කරන අය දන්නවා slip knot එක දාගන්න විදිහ. slip knot එක දාගන්න ඉස්සෙල්ලා අඟල් 2-3ක්. ඒ කියන්නේ 2-3 inches gap එකක් මෙහෙම අතෑරලා slip knot එක දාගන්න පුරුදු වෙන්න. ඒයි කියලා මම කියන්නම්. මෙහෙම දාගත්තට පස්සේ crochet hook එක ඒක ඇතුලෙන් දාලා දැන් අපි මුලින්ම chain එකක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි. දැන් මම magic ring එක හදාගන්න යන්නේ. magic ring එක හදන method ගොඩක් තියෙනවා. professional method තියෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ වලින් කියලා දෙන්නේ ගෙතුම් එච්චර දන්නේ නැති කෙනෙකුට කොහොමද crochet කරන්නේ කියලා. ඉතින් එහෙම බේසික් නොලෙජ් එකක් තියෙන කෙනෙකුට මැජික් රින් එක දාගන්න ලේසිම විදිය තමයි මෙහෙම මුලින්ම චේන් 4ක් ගොතන්න. ඊට පස්සේ ගෙතුම් කටුව crochet hook එක යට ඉඳලා අන්තිමට තියෙන චේන් එක ඇතුලෙන් crochet hook එක ඇතුල් කරන්න. එතනින්ම ගන්න. දැන් crochet hook එක උඩ loops 2යි ඉස්සරහා තියෙන loop එක පිටිපස්සේ loop එකෙන් මෙහෙම එළියට ගන්න. ගත්තම අර චේන් 4 මෙහෙම කනෙක් වෙනවා. ඒ කනෙක් වුණාම මෙහෙම මැද්දේ පොඩි ગેප් එකක් එනවා. ඒක අපිට බලපු ගමන් පේන්නේ නැහැ. ගොතනකොට ඒක ලූස් වෙනවා. ඒ කියන්නේ ඒක එක්ස්පෑන්ඩ් වෙනවා. ඒක තමයි ඒකට අපි මැජික් රින් එක කියන්නේ. දැන් එහෙම ස්ලිප් ස්ටිච් එකක් අපි මේකට කියන්නේ මේ ජොයින් කරගන්න එකට. ස්ලිප් ස්ටිච් එක දාලා ජොයින් කරගත්තට පස්සේ අපි චේන් එකක් දානවා. එතෙන්ටම තව චේන් එකක් දානවා. එතකොට ඔක්කොම චේන් 2යි. දැන් අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඩබල් ක්‍රොෂේ කියන්නේ බේසික් ස්ටිච් වලින් තියෙන එක ගෙතුම් ක්‍රමයක්. ඉතින් ඩබල් ක්‍රොෂේ එක ගෙතුවට පස්සේ අපි නැවත චේන් 2ක් ගොතනවා. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි ආයි චේන් 2යි. දැන් මැජික් රින් එක අපි හදාගත්ත මැජික් රින් එක ඇතුළට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් අපි ෆස්ට් පෙටල් එක ක්‍රියේට් වුණා. දැන් අපි සෙකන්ඩ් පෙටල් එකට යන්නයි යන්නේ. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 2යි. දැන් චේන් 2කට පස්සේ අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. අර
හදාගත්ත මැජික් රින් එක ඇතුළට. එතකොට අපේ සෙකන්ඩ් පෙටල් එක ක්‍රියේට් වුණා. දැන් ඔය විදිහට අපි තව පෙති 3ක් ගොතනවා. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 2යි ස්ලිප් ස්ටිච් 1යි. දැන් ටික ටික මැජික් රින් එක ලොකු වෙනවා. ඒකට තමයි අර කලින්ට වඩා දැන් ගැප් එක වැඩි. දැන් පෙති 3ක් ක්‍රියේට් කරා. ඔය විදිහට තව 2 ටයිම්ස් කරන්න ඕනේ. දැන් 4 වෙනි පෙත්ත ගොතන හැටි මං කියලා දෙනවා. කලින් වගේම චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි හැමතිස්සෙම ඩබල් ක්‍රොෂේ එක මැද්දේ තියෙන්නේ දෙපැත්තෙන් චේන් 2 තියෙනවා. දැන් චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි ආයි චේන් 2යි දැන් ස්ලිප් ස්ටිච් එකක් දානවා මේ මැජික් රින් එක ඇතුළට. දැන් පෙති 4ක් ආවා. දැන් අපි 5 වෙනි පෙත්ත 1යි 2යි චේන් 2යි ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 1යි ආයි චේන් 2යි දැන් ස්ලිප් ස්ටිච් එකක් දානවා මැජික් රින් එක ඇතුළට. දැන් අපිට පෙති 5ක මලක් හැදිලා තියෙනවා. ස්ලිප් ස්ටිච් එක දැම්මට පස්සේ අපි චේන් එකක් දාලා නූල ටිකක් ඉතුරු කරලා 2 inches විතර තියලා අපි නූල මෙහෙම කපනවා. කැපුවට පස්සේ අර මුලින් මම පටන් ගන්නකොට අඟල් 2 3ක් තියන්න කිව්වනේ. අන්තිමට එකෙත් අඟල් 2ක් 3ක් තියනනේ කැපුවේ. ඊට පස්සේ දෙක මෙහෙම එකතු කරලා අපි මෙන්න මේ වගේ පොඩි knot දෙකක් දාගන්නවා. ඊට පස්සේ වැඩිපුර ටික අපි කතුරෙන් කපනවා. කපලා මෙතනින් ගැලවෙන්නේ නැති වෙන්න අපි මෙතනට ෆැබ්‍රික් ග්ලූ ටිකක් මෙතෙන්ට ගන්නවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මෙතන මෙහෙම ગેප් එක වගේ පේනවා නම් ඒ ગેප් එක නැති කරන්න අපිට මෙතෙන්ට මෙන්න මේ වගේ පොඩි සීක්වෙන්ස් එකක් බීඩ් එකක් බටන් එකක් අල්ලන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම බටන් එකක් අල්ලලා හදාගත්ත මල. ඉතින් මේක කුෂන් කවර, ප්ලේන් කුෂන් කවර, ප්ලේන් ටෝට් බෑග්, පිලෝ කේසස්, එතකොට ටේබල් මැට්, ටී කෝස්ටර්ස්, ඒ වගේ ඔයගොල්ලෝ රෙදි වලින් මහන ඒවා හරි ක්‍රොෂේ කරන ඒවා හරි ඩිසයින් එකක් විදියට එකම මෝග්ම පාටින් හරි කලර්ස් කීපයක් මැච් කරලා හරි මල් ටිකක් ගොතලා ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හෙයා ක්ලිප්ස් වලට ඊට පස්සේ මෙහෙම හෙයා බෑන්ඩ් වලට ඒ වගේම ප්ලේන් කලර්ස් නැත්නම් කලර්ස් දෙක තුනක් මික්ස් කරලා ගොතන මේ වගේ පොඩි පොඩි විසිතුරු නිර්මාණ ඩිසයින් එක ලස්සන කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොලේ ගොතන්නේ කොහොමද කියලා.